කොහොමද අපේ වැඩේ? වැඩේ නම් යනවා මැඩම්. මේ අපේ සර්ගේ මැඩම්. මැඩම් මේ චමල්. මම වැඩේ ඉවර කරලා නැහැ වගේ නේ. මැඩම් සර් වෙලාවට මීටින් වෙලාවට මාර ජොලියක්නේ අපිට ගෙදරුනේ අද සුලක්ෂි. ඕක ටිකක් ලොකු කරන්න ඕනේ නේ. වාහන වලින් එහෙම යනකොට පේන්නේ නැපැයි. ඒ පරක්කුනේ මැඩම්. අද මං ගෙදර යනකොට අපේ අර පියදාස දුවගෙන ඇවිල්ලා මගේ කකුල් දෙකට ඇදගෙන වැටුණා. අනේ මැඩම් බේර ගන්න මහත්තයා මාව මරන්න හදනවා කියලා පිරියන් දෙනවා. මොකද උනේ මැඩම්? අපේ බබාගේ මොකද්ද වැඩකට මේ මිනිහා බැහැයි කියලා. බබා අඬන්න පටන්ගෙන ජීවන්තට ඕක ඇහිලා. ඕකට සන්ග්ලාස් එකක් දාලා බලන්නකෝ. ජීවන්තගේ අතට අහුවෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? අපේ ෆ්ලොප්සිගේ දන්වැල. දන්වැලෙන් ගහපු පාරට මිනිහාගේ දතකුත් ගැලවිලා වැටිලාද කොයි? මොකක්ද අය? චික්කැත අයින් කරන්න. මාරයක් මැඩම්. සුලක්ෂි ඔයා දන්නවනේ අපි කොච්චර මේ මිනිස්සුන්ගේ පවුලටත් උදව් කරනවද කියලා. අපේ ජීවන්තත් හරි ඩ්‍රැමටික් නේ අනේ. ඊට පස්සේ දන්වැල අරගෙන බෙල්ලේ ඔතලා තද කරලානේ. මූ තල්ලු කරලා දුවලා. නෑ. මොකද ඔය? තොරණක්ද? මොකද පාට දාලා මහ ගොඩේ පාටයි. උන්ට කරනවා වැඩි මැඩම්. මූ මගේ කකුල් දෙක අල්ලගෙන වැටිච්ච පාරට තව පොඩ්ඩෙන් සාරිය කඩාගෙන වැටෙනවා. මට ආව තරහට මම අර අතේ තිබුණ හොඳ පාක පෙන් එකෙන් අර නාකින් නරියාගේ තට්ටට ඇනගෙන ගියා. ඒ තවද මැඩම්? පස්සේ ජගත් තමයි පව් කියලා හොස්පිටල් එකට ගෙනිච්චේ. චාමර ඔය මුවන් ටිකක් සුදු කරන්න. මටත් ඔය පියදාසව ඇල්ලුවේ නෑ මැඩම්. මම දැන් ගෙදරින් එනකොට තඩි බැන්ඩේජ් එකක් ඔළුවේ දාගෙන බබාව කරේ තියාගෙන අස්සයා ගෝන් ගෙනියනවා. තිස්සෙක්. අපි නිසාම හොඳයි ඉතින්.